උපව්‍යාපාර කරගෙන මේ ව්‍යාපාර දැනට ඔබ බලාපොරොත්තු විදිහට ආදායම නැහැ වැඩිලා සේවකයෝ අදින්න හෙට ගෙදර මට ගොඩක් අය කතා කරනවා සේවකයෝ රැඳෙන්නේ ව්‍යාපාර වැඩිලා අනිත් එක තමයි ආදර සම්බන්ධය අද වැඩි වශයෙන් තියෙන දෙයක් මේ ආදර සම්බන්ධ නැවත ඇති කරගන්නේ කොහොමද ඒක තමයි අද අපේ ජීවිතයේ පරිපූර්ණ ප්‍රශ්න උදෙනෙන් සෙනඟ ආකර්ෂණය කරගන්න මහා ලොකු විදිහට කතා කරනවා සෙනඟට නොඑක ආකාරව විශාල ස්ටේජ් වල කතා කරනවා ඒ වලට ඒ වචන ඒ අයට යන්නේ නැහැ ඒ මිනිසුන්ගේ හදවත් වල යන්නේ නැහැ මේගොල්ලෝ ආකර්ෂණය කරගන්නවා ඒවා නිකන් ආකර්ෂණය කරන්න බෑ ඒකට ක්‍රමයක් හැම දෙයක්ම සැලසුමක් තියෙනවා ඔබට මුල ගැහෙනවා මල්ලක තියෙන සර්ව ලෝක ජල වශී ඔබ හිතයි දැන් මේවා ටීවී වීඩියෝ වල නිතරම දැකලා තියෙනවානේ මේ සර්ව ලෝක ජල වශී තියෙනවා රාජතරංගනේ තියෙනවා නෝද්දෝ දේවල් දිලා දිවි රාජ්‍ය දායකනෝ දේවල් තියෙනවා ඒ පොකමන දෙයක් තිබුණත් මම ඔබට එක දෙයක් කියන්නම් මේවා දෙන කෙනා මේවා භාවිතා කරන හදන කෙනා තුල ඒ වල සිද්ධියක් ඒ බලයක් තියෙනවා ඒ බලය ලැබුණ නැති තැනැත්තේ ඒව හදනකොට ඒව නිකන් ඒවල කිසි ප්‍රයෝජනයක් නැහැ. ගන්න එක එක්කිනාට ප්‍රයෝජනෙත් කොරොන්දු පිට. ඔබගේ ජයග්‍රහණය තකා ඒව මා ළඟ තියෙනවා හදලා ඒක ඇවිල්ලා ප්‍රභූවරු අතර කියන්නේ සාමාන්‍යයෙන් මුදලක් යට කරන්න පුළුවන් තමයි ඒක තියෙන්නේ. ඔබ ව්‍යාපාර කරගෙන මේ ව්‍යාපාර දැනට ඔබ බලාපොරොත්තු විදිහට ආදායම නැහැ වැඩිලා. සේවකයෝ අදින්න හෙට ගෙදර. මට ගොඩක් අය කතා කරනවා සේවකයෝ රැඳෙන්නේ ව්‍යාපාර වැඩිලා මේ වැටෙන ව්‍යාපාර ඉතින් යහල මට්ටමේ ගෙනියන ඒ සම්බන්ධව මම වැඩ කරනවා දැන් ගොඩක් අයට කරලා තියෙනවා ප්‍රශංසා මොකද කියලා ආවයිලා හම්බෙන්නේ අය ඒ අයට උපරිමයෙන් ව්‍යාපාර දිනුවට පොඩි ව්‍යාපාර ඉඳලා ලොකු ව්‍යාපාර දක්වා කරනවා පොඩි ව්‍යාපාර කියන්නේ පොඩි විතරක් කියන්නේ ලොකු ව්‍යාපාර මහා පරිමාණයක ව්‍යාපාරයක් කරනවා තුන්වෙනි එක මේ ආර්ය සම්බන්ධ ලංකාවේ ලෝක ප්‍රසිද්ධ වෙලා තියෙන අරගේ කට්ටිය එකතු කරනවා. දැන් නම් ඒක තියෙනවා ලක්ෂ ගණන් මේ වීඩියෝස් යනවා මේ වගේ නෙමෙයි ඒ අයගේ. නමුත් පන්තල් නැහැ මලංග කියන කට්ටිය කියනවා දේවාල 15ක 20ක 50ක කියලා කතා කරලා ඉන්නවා. ගොඩාක් මේවා හිතා ගන්න බැහැ වෙනස. නමුත් මම මේ අවුරුදු 20කට වඩා මේ මහා බලගතු වශී යන්ත්‍ර ජීවම් කරලා සිද්ධි කරන්නේ. මොකද ඒතර දඟලන්නේ කිව්වොත් කරොත් තමයි. හරියට නැකත් ගලපලා විහාරිච්ච ඔන්න මාසෙකින් දෙපැත්තට ගැදෙනවා. මේ වාහනයක් පදවනකොට අපිට ඉස්සරහා පේන අනතුර. අපි ඒක වළක්ව ගන්න. අපි නිවිලා හැප්පෙන එක නෙමෙයි. ඒ කියන්නේ ආත්මික මනුෂ්‍යත්වයක් ලබන මහා ජීවත්. ඒක නැති කරගන්නේ. ධර්මයේ ඔබට දඬුවම් තමයි මේ දේවල් සිද්ධ වෙනවා. ඒ නිසා මම ධර්මයේ ජීවත් වෙන ස්වාමීන් වහන්සේ නොදන්න මනුෂ්‍ය සෙනගයි තමයි පොරොෂ වචනෙන් බයිනෝ ඉහිසියා ගන්න වයින් වෙනයි කියන්නේ නිසා මම ඒකයි කියන්නේ. මේක ධර්මදරිය අය ඉන්න මට ඒක ඇත්තක් නෙවෙයි. එමන් බලලා කාටවත් සම්දම් වෙනවා කාටවත්. දෙයක් කරනවා අපි හොඳ දේ වැටුනොත් හොඳ ප්‍රතිඵල ගන්න. නරක දේ වැටුනොත් නරක ප්‍රතිඵල ගන්න. කියලා මේ කතා කළා මල්ලක රෙකෝඩින් තියෙනවා. සල්ලිදාපු රිසිට් තියෙනවා. අරගේ කෙනෙක් ගෙන්නන්නේ කියලා ලක්ෂ 9ක්. ඒ අතුරුන්ගේ තීතුරු ෆොටෝ ඔක්කොම මට ඒවා දෙන වීඩියෝ බලනවා. ලක්ෂ 9ක් කරලා. ඔක ඇදින්නේ. ඔබගේ ඒ කියන බුද්ධිමත්ව පාවිච්චි කරලා. ඊට ඔබ බුද්ධිමත්ව කරලා තව කෙනෙක් හරි ඉක්කන් දෙන්න. බලන්න බෑ. ඒගොල්ලෝ කවුද කියලා හොයලා බලලා ඒගොල්ලෝ කතා කරලා බලන්න. එන්න මාසෙ කතා කරලා බලන්න. ඔව් තර්ක විචාර කරනකොට මම කෙනෙක් ඒක පැහැදිලි කරලා දෙන්න ජීවිතය කියන්නේ මොකක්ද? අවශ්‍යයි උමනා අයයි පුදුමාකාර විදිහට මම දහස් කරනවා. ඔබට ජය වේවා.